හැලෝ යාළුවනේ අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ රිමෝට් එකක් රිපෙයාර් කරන්න කොහොමද කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති කිසිම දෙයක් මේ රිමෝට් එක වැඩ කරන්නේ නැහැ. මං සද්දේ අඩු වැඩි කරනවා. කිසිම දෙයක් ඕගොල්ලන්ට පේනවා ඇති මේක සද්දවත් අඩු වැඩි වෙන්නේ නැහැ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ අපි පටන් ගමු. මම මේක ගලව ගන්නවා. මේ විදිහට පරිස්සමට ප්ලැට්නියා එකකින් ගලව ගන්නවා. මේ කට්ටවල් කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට ගලව ගන්න. මේක මේ අපේ නාංගික ඇති මුල් වැටලා එකපාරක් කැඩුනා. PCB එකේ පාත් එකක් ඩැමේජ් වෙලා තිබ්බා. ඊට පස්සේ මම ආයේ ඒ පැත්තෙන් IR LED එක ගලවලා ඉවරලා එතනින් අයින් කරලා මේ පාත් එකේ පොඩ්ඩක් ඒ කියන්නේ ඉස්සරහට පාසලා තිබ්බේ ඉස්සරහට වෙන්නනේ පාසලා තිබ්බේ. මම ඊට පස්සේ එතනින් ගලවලා පොඩ්ඩක් පස්සට වෙන්න අරගෙන මේ පාත් එකේ පාත් දෙක සූරලා ඉවර වෙලා මේ ආයේ මම IR LED එක වයර් කෑලි දෙකක් දාලා පෑස්සුවා. ඊට පස්සේ ආයෙ වැඩ කරන්න නැතුව ගියා. දැන් මේ මට සැකයි මේකේ මේ ඒ වයර් එකෙන් එකක් ගැලවිලා කියලා. වයර් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ගැලවිලා කියලා මට සැකයක් තියෙනවා. ඒකින්ද අපි බලමු. හරි යාළුවනේ මම රිමෝට් එක ගලව ගත්තා. අපි බලමු කාඩ් එක අරගෙන. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ රතු පාට වයර් එක ගැලවිලා තියෙනවා. මම ඒක දැන් පාස් ගන්නවා. මේ විදියට ගියන් චුට්ටක් ගාගෙන හරි අපි බලමු දෝෂය නිවැරදි වේද කියලා. මම රිමෝට් එක සෙට් කර ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන පාත් එක කැඩිච්ච තැන. එතනින් ගලවලා අරගෙන මම IR LED එක මෙතනට වයර් කෑලි දෙකක් දාලා පෑස්සුවා. අපි රිමෝට් එක සෙට් කරගමු. මේ විදිහට මම මුලින්ම සර්කිට් කාඩ් එක දා ගන්නවා. හරි ඊට පස්සේ මම බටන් සෙට් එක මේ විදිහට තියාගෙන කවර් එක දා ගන්නවා. හරි අපි බලමු වැඩ කරයිද කියලා. මම බැටරි කෑලි දෙකක් දාගෙන ටීවී එක ගාවට යන්. ඔයගොල්ලන්ට පේනවා ඇති රිමෝට් එක හොඳට වැඩ කරනවා. channel මාරු වෙනවා. සවුන්ඩ් එකත් අඩු වැඩි කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති රිමෝට් එක හොඳට වැඩ කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එක subscribe කරන්න. එතනින් එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා touch එකේ ඉන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.